මෙතනද කිලෝමීටරයයි කාලක් විතර 70ක් විතර යනකොට මහවැලිය තව එකක් හම්බුනා. එතනද කිලෝමීටර කමාරක් යනකොට කොරසනෙලුකේ තව වැලක්. හැබැයි මේ ගහලා තියෙන කුරුවැල කියලා. කුරුවැල. මම ලොකේෂන් ටික දුන්නාම කොහොම හරි යාට ගහන්න බැරිලා කොරසනෙලුව කියලා මතක නැතිලා කුරුවැල කියලා ගහලා. එතන කිලෝමීටරයක් විතර යනකොට සාමාන්‍ය ගානට නැගලා බහලා යන්න හරියක් හම්බුනා. ඊට පස්සේ පල්ලමක් හම්බෙන්නේ. පල්ලමේ ගියාම සාමාන්‍ය ගානට ගියාම සීත ගඟුල හම්බෙනවා. මේ මාගල් ගඟ ඉල්ල සීත ගඟුලටම තියෙන කිලෝමීටර 5යි. සීත ගඟුලේ ඉල්ල ඔයාලට විනාඩි 30ක් විතර යනකොට කුරුවෙට පාරට යන්න පුළුවන්. මේ මාගල් ගඟේ ඉල්ල සීත ගඟුලට යනකම් වතුර උස්සගෙන යන්න එපා. දිගටම වතුර තියෙනවා හොඳ පිස්සු වතුර. හැබැයි සීත ගඟුලේ ඉඳලා මේ මෙතෙන්ට යනකල් එක ඇලක්වත් හම්බ වෙන්නේ නැහැ. මෙල්ල ඉදිකටු ගානට යනට ඇලවල් දෙයක් හම්බ වෙනවා. ඒ වුණාට ඒවා වතුර බොන්න එපා. මිනිස්සු යන පාරේනේ. මේකේ මොකෙක්වත් යන්නේ නැහැ සතෙක් ගියොත් නිසා. ඒක කිසි අරක් නැහැ. පැය 4ක් විතර ඇතුළට සාමාන්‍ය ගානට ගියොත් මේ සීත ගඟුලට ගියයි. සීත ගඟුල කියන්නේ මේවා ගඟක් හම්බ වෙනවා. මේ කිසි කරදරයක් නැහැ. යනකොට මේ පාරායින තියෙනවා මේ වගේ ලොකු ගල් ගෙඩි ගල් ඔය කොට උඩ තියන්න එපා. පොඩි පොඩි සර්පේ හරුම් ඉන්න පුළුවන් කොට උඩ. එහෙනම් ඔක්කොටම බුදුසරණයි සමුදේ ආමක පිටයි.